ඒ වගේම අද අපි රටක් හැටියට මුහුණ දී තිබෙන අනිත් ප්‍රධානම අභියෝගය තමයි මේ මත්ද්‍රව්‍ය උදු. අපි දූපතක් අපට මත්ද්‍රව්‍ය එමට තිබෙන්නේ එක්ක ගුවන එක්ක මුහුද. එනිසා මේ මත්ද්‍රව්‍ය උදෙන් අපේ රට මුදවා ගන්නවා නම් මේ ගුවනින් සහ මුහුදින් අපේ රට මත්ද්‍රව්‍ය ගලාගෙන එන එක අපිව නතර කළ යුතුයි. ඒ කරන්නේ කවුද? අප දන්නවා මේ මත්ද්‍රව්‍ය ජාලය හුදු වෙලෙන්දෙක් නොවන බව. හුදු මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් නොවන බව. ඒ තාම සංවිධානාත්මක අපරාධ කල්ලියක්. සංවිධානාත්මක අපරාධ කල්ලිය. ඔවුන් සතු අවියාවිද තිබෙනවා. ඔවුන් සතු විශාල මුදල් සම්භාරයක් තිබෙනවා. ඔවුන් සතුව ජාත්‍යන්තර අපරාධ කල්ලින් හා සහ සම්බන්ධතා තිබෙනවා. ඔවුන් සමග කාලයකදී තම සමීප දේශපාලන සබඳතාවයන් තිබුණා. ඔවුන් අත්පත් කරන් තියෙන මූල්‍ය බලය විසින් අපේ රාජ්‍යාන්තරයේ දුර්වල නිලධාරීන් මිලදී ගන්න සමත් වී තිබෙනවා. එවැනි පැතුරුණු මත්ද්‍රව්‍ය ජාලයක් අපේ රට තුළ තිබෙනවා. මා හිතනවා මේ මත්ද්‍රව්‍ය ජාලය බිඳ වැටීමේදී අපි රජයක් හැටියට මේ පොලිස්පතිතුමා අපේ ත්‍රිවිධ හමුදාව මුදා ප්‍රධානීන් එක්ක අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. අපි රාජ්‍යයක් හැටියට තීරණයක් කරන් තිබෙනවා. අපේ තරුණ පරම්පරාව ගිලගනිමින් තිබෙන මේ ව්‍යසනයෙන් අපේ ජාතිය මුදවා ගන්න බව. හැබැයි මට මේ ප්‍රකාශය කළ හැකි වන්නේ කුමක් නිසාද? මා ඔබ කෙරෙහි තබන විශ්වාසය නිසා. ඔබ තමයි මුහුද ආරක්ෂා කරලා දෙන්නේ. ඔබ තමයි මුහුදෙන් ගොඩබිමට රැගෙන එන මත්ද්‍රව්‍ය වටලලා දෙන්නේ. මා දන්න මෑත කාලේ අපේ නාවික හමුදාපතිතුමාගේ නායකත්වය යටතේ ඒ නිලධාරීන් සියලු දෙනා ඒකාබද්ධව විශාල මෙහෙයුම් ගණනාවක් කරා. මෑත ඉතිහාසයේ එක දිගට එක පිට කිලෝ 200 300 500 700 අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒත් තාම අවසන් නැහැ. එනිසා මේ මත්ද්‍රව්‍ය උදුර අපේ රටේ මේ පිළිලය මේ වසංගතය අවසන් කළ යුතුයි. අපේ ජාතිය මේ මත්ද්‍රව්‍ය උදුර හරහා අත්පත් වෙමින් තිබෙන විනාශයෙන් අපි වුන් මුදවා ගත යුතුයි. දේශපාලන අධිකාරී හැටියට අපි මේ වෙනුවෙන් කළ හැකි සියල්ල කරන්න ලෑස්ති. හැබැයි මා හිතනවා ආරක්ෂක විශේෂම නාවික හමුදාවට ඔබට ඒ විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි ඔබ එක්ව අපේ මේ මාතෘභූමියේ ව්‍යසනයෙන් මුදවා ගමු. ඒ වෙනුවෙන් ඔබගේ කාර්යය අපි අපේක්ෂා කරමු.